අයිබෝවන් සුබ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම. අදත් මම ඔයාලව ගොඩාක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද අපි බලන්න හදන්නේ ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයා ගැන මොනවද හිතන්නේ කියන දේ. ඔයාගේ crush එක මේ වීඩියෝ එක ගේන්න කියලා මට ගොඩාක් සැරයක් කමෙන්ට් කරලා තිබුණා. personal message කරලා තිබුණා. ඉතින් අනේ මට සමා වෙන්න ටිකක් පරක්කු වුණා මේ රීඩින් එක ගේන්න. ඒකට මට ටිකක් සමා වෙන්න. හරි. අද අපි කතා කරනවා ඔයාගේ හිතේ ඉන්න කෙනා මේ වෙලාවේ ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයා ගැන මොනවද හිතන්නේ සහ ඔයා මොන වගේ කෙනෙක්ද කියන එක. හරි. එහෙනම් අපි යමු රීඩින් එකට. ඊට කලින් අපි පොඩි මම මේක කොලෙක්ටිව් රීඩින් එකක්. මේක පොදුවේ ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම මේ රීඩින් එක ඔයාලට ගොඩාක් ඇකියුරේට් වෙන්න පොඩි සාධක ටිකක් මම කියනවා බලන්න ඔයාට මේ සාධක කීයක් ගැලපෙනවද කියලා. හරි. මුලින්ම ඔයා මේෂ සිංහ කටක හෝ මකර ලග්න හිමියෙක් නම් මේ රීඩින් එක ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන්. ඒ වගේම මේ රීඩින් එක බලන මොහොතේ හයියෙන් වහිනවා නම් ඒත් ඔයාලට මේ රීඩින් එක බලන්න පුළුවන්. ඔයා විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඒත් ඔයාලට මේ රීඩින් එක ගොඩාක් ඇකියුරේට් වෙයි. ඔයා ඉන්න තැනට ආලෝකය විහිදවන මොකක් හරි උපකරණයක්, මොකක් හරි භාණ්ඩයක් වගේ දෙයක් තියෙනවා නම් ඒත් ඔයාලට මේ රීඩින් එක බලන්න පුළුවන්. ඔයා සුදු පාටට ගොඩක් කැමතියි. ඔයාගේ වටපිටාව හොයා අඳින පළඳින දේවල් සුදු පාටෙන් තියාගන්න කැමති කෙනෙක් නම් ඔයාටත් මේ රීඩින් එක බලන්න පුළුවන්. ඔයා ජීවිතේ කරන හැම වැඩ කටයුත්තක්ම එදිනදා කරන හැම වැඩ කටයුත්තක්ම පිළිවෙලට නිරවුල් මනසින් හැම දේවල් දිහා දකින කෙනෙක් නම් ඒත් ඔයාට මේ රීඩින් එක බලන්න පුළුවන්. ඔයා රෝස නිල් දම් පාට හරි කළු පාට ගොඩක් කැමති කෙනෙක් නම් ඒත් ඔයාට මේ රීඩින් එක ගොඩාක් ඇකියුරේට් වෙයි. ඔයාගේ නමට ඉංග්‍රීසි හෝඩියේ මම මේ කියන අකුරු වලින් එකක් හෝ නමේ කොතනකට හෝ යෙදෙනවා නම් මේ රීඩින් එක ඔයාටත් බලන්න පුළුවන්. ඉංග්‍රීසි හෝඩියේ HLATDC කියන අකුරු වලින් එකක් හරි ඔයාගේ නමේ කොතනකට හෝ එනවා නම් මේ රීඩින් එක ඔයාට ඉස්සරහට බලන්න පුළුවන්. ඔයා ඉන්න තැනට කොළ පාටින් මොනම හරි දෙයක් පේන්න තියෙනවා නම් ඒත් ඔයාට මේ රීඩින් එක බලන්න පුළුවන්. මේ රීඩින් එක බලන්න කලින් ඔයා මොනම හරි පැන රස දෙයක් කෑවා නම් ඒත් ඔයාට මේ රීඩින් එක ගොඩාක් ඇකියුරේට් වෙනවා. විශේෂයෙන්ම ඔයා මේ රීඩින් එක බලන්න පැයකට හෝ දෙකකට කලින් ඔයා ෆෝන් එකේ හරි ඔයා ටීවී එකේ හරි ඔයා මොනම හරි දෙයක 0.0 වගේ ඒන්ජල් නම්බර්ස් දෙකක් දැක්කනම් ඔයාටත් මේ රීඩින් එක ගොඩාක් ඇකියුරේට් වෙනවා. ඒ වගේම ඔයා මේ ළඟදී මොකක් හරි ඔයාගේ ජීවිතේ මොකක් හරි ඉලක්කයක් එක්සෑම් ප්‍රතිඵලයක් හරි මොනම හරි ඉලක්කයක් ඔයා බලාපොරොත්තු වුණු ඉලක්කයක් ඔයාට සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා නම් මේ රීඩින් එක ඔයාට ගොඩාක් ඇකියුරේට් වෙනවා. හරි. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු රීඩින් එකට. එයා ඔයා ගැන හිතන දේ මුලින්ම කියන්න ඕනේ. ඔයාගේ හිතේ මේ මොහොතේ ඉන්න කෙනා ඔයාව ගොඩාක් අගය කරනවා. තේරුණාද? එයා ඒක වචනෙන් කියන්නේ නැහැ. ඔයා හිතනවා ඇති ඒක එයා වචනෙන් ඔයාට කියන්නේ නැහැ කියන නෑ. එයා ඒක වචනෙන් කියන්නේ. එයාට කිසිම හැඟීමක් නැහැ කියලා ඔයා හිතනවා ඇති. ඔයා නිතරම හිතන තියාට මං ගැන කිසිම ගාණක් නැහැ කියලා. හැබැයි ඔයාට එයාගේ හිතේ ලොකු තැනක් ඔයා වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. එයාගේ හිතේ ඔයාට ලොකු වටිනාකමක් එයා තියලා තියෙනවා. එයා හිතන්නේ ඔයාගේ ජීවිතේ ලස්සනට ගැඹුරින් දකින්න කෙනෙක් කියලා. එයා හිතන්නේ ඔයා හරිම ඔයාගේ ජීවිතේ එයා දකින්න ඔයාගේ ජීවිතේ ඔයා ලස්සනට ගැඹුරින් දකින්න කෙනෙක් කියලා. කියන්නේ එයා ඔයාගේ ලස්සන එයා අත්විඳිනවා වචනෙන් නොකියුවට එයා පිටතින් බලලා ඔයාගේ දිහා බලලා එයා ඒ ලස්සන අත්විඳිනවා. හැබැයි එයාට ඒක කියන්න තාම අවස්ථාවක් ලැබිලා නැහැ. එයාගේ ලෝකයේ තුල ඔයා මැණිකක් වගේ. එයා ඔයාගේ හිනාවට කතාවට සහ ඔයා හැසිරෙන විදිහට ගොඩාක් කැමතියි. ඔයා හිනා වෙලා සතුටින් ඉන්නව දකින්නයි එයාට ඕනි. ඔයාගේ හිනාව තමයි එයාගේ හිත හොරකම් කරලා තියෙන්නේ. මේ බලන කෙනා සමහරට ඔයාගේ එක්ස් වෙන්නත් පුළුවන්. එක්ස් කෙනෙක් ගැන හිතාගත්තා වෙන්නත් පුළුවන්.
මේ ගැනත් නොකියන්න බෑ. එයා අදටත් ඔයාට අවංකවම ආදරය කරනවා. තේරුණාද? එයාගේ හදවතේ තාමත් ඉන්නේ ඔයා විතරමයි. එයා ඔයාට දීපු තැනට වෙන කවුරුවත්ම ලං කරගන්න එයාට තාම බැරි වෙලා තියෙනවා. සමහරට ඒක ඔයාට එයා කියලා නැතුව ඇති. ඒනට එයාගේ හිතේ තාම ඉන්නේ ඔයා විතරමයි. එයා ඔයාට පුළුවන් උප්පරිමයටම ආදරය කරලා තියෙනවා. ඒක සමහරට එයා වචනෙන් එයාගේ හැසිරීමෙන් ඔයාට තේරෙන්නේ නැතුව ඇති. ඒනට එයාගේ හිතේ තියෙන ඒ වගේ දෙයක්. හරි. දැන් අපි බලමු ඔයාගෙන. ඔයා හරිම ගැඹුරු චිත්ත වේග තියෙන කෙනෙක්. දෙයක් දැනුණොත් ඒකේ උපරිමයටම ඔයා යනවා. තරහ ගියොත් ඒක පාලනය කරගන්න හරිම අමාරුයි. සතුටු වුණොත් උපරිමයෙන්ම සතුටු වෙනවා. දුක හිතුණොත් ඒත් ඒ වගේම. දුක හිතුණොත් දුකේ අන්තයටම යනවා ඔයා. පැල් බැඳගෙන දුක උනටත් වඩා දුකේ ගිලිලා ඉන්නවා. තේරෙනවද? අමිහිරි දේවල් අමතක කර අමිහිරි දේවල් මතක් කර කර පීඩා විඳින්නේ නැතුව සතුටු වෙන්න එකම එක හේතුවක් හරි හොයාගන්න කියලා මට කියන්න තියෙනවා. එයා දකිනවා ඔයා හරිම ධනාත්මක සහ ධෛර්යවන්ත කෙනෙක් කියලා. මොන අභියෝග ආවත් වැටෙන්නේ නැතුව ඉදිරියට යන කෙනෙක් විදිහටයි එයා ඔයාව දකින්නේ. ඔයා නිදහසට ගොඩාක් කැමතියි. ඒ වගේම ඔයා හරිම නිහඬ සංවර සහ චාම් ගතිගුණ තියෙන කෙනෙක්. ඔයාගේ හිතේ තියෙන දේ කෙලින්ම කියන අවංක කෙනෙක් කියලා එයා දන්නවා. ඔයා හිතේ තියෙන දේ අවංකම කෙලින් කියන කෙනෙක් කියලා එයා දන්නවා. ඔයා හරිම උත්සාහවන්තයි. ඒ වගේම දක්ෂයි. ඒ නිසාම මේ කෙනා ඔයත් එක්ක ජීවිතේ දුර ගමනක් යන්න බලාපොරොත්තුවෙන් කැමැත්තෙන් තමයි ඉන්නේ. එයාගේ ජීවිතයට ඔයා ලොකු ශක්තියක් වෙයි කියලා එයා බලාපොරොත්තු වෙනවා. ඉතින් බලන්න අද රීඩින් එක ඔයාට කොහොමද ගැලපුණේ කියලා. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් දවස පුරාම සතුටින් ඉන්න කරන හැම ඔයාට ලැබිලා තියෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න සතුටින් ඉන්න සුබ දවසක්.